හෙලෝ කොහොමද ඉතින් අද නම් කෑමක්වත් ට්‍රැවල් එකක්වත් නෙමෙයි මම කරන්න යන්නේ vlog එක. අද vlog එක කරන්නේ ගෙදර තියෙන පොඩි පොඩි දේවල් උපයෝගී කරගෙන නත්තල් ගහක් හදන්නයි. පොඩි කෙනාට ආදර්ශයක් වෙන විදිහට කඩෙන් ගේනවටත් වඩා මට හිතුණා කම්බි ආධාර කරගෙන නත්තල් ගහක් හදන්න පුළුවන් වෙයි කියලා. බලමු අපි try කරලා නත්තල් ගහක් ලස්සනට හදාගන්න පුළුවන්ද කියලා. ඔන්න පේනවද අපේ නත්තල් ගහ? නත්තල් ගහේ සැකිල්ලනේ. දාය. ඔන්න පේනවද අපේ නත්තල් ගහ? ඒ තමයි නත්තල් ගහේ සැකිල්ල. දැන් දිගටම මේ වගේ අනේ අපේ චූටි දුව තමයි මේ වීඩියෝ අරන් දෙන්නේ. එයා ෆෝන් එකේ එක පැත්තට හරව තමයි අරන් තින්නේ. මෙන්න මේ වගේ ප්‍රසන්ට් පේපර් තිබිලා තමයි ඒවෙන් තමයි අපි මේ නත්තල් ගහ සරස ගන්න යන්නේ. අපි නත්තල් ගහක් හදන්න යන්නේ. ඔගොල්ලෝ බලන්නකෝ අපි නත්තල් ගහ ලස්සනයිද කියලා. චූටි දුවට වීඩියෝ ක්ලිප් ගන්න ගිහපුවම අරන් දෙන්නේ ෆොටෝස්. මෙන්න බලන්නකෝ මම වීඩියෝ එක එඩිට් කරනකොට තමයි දැක්කේ. මොනවා කරන්නද ඉතින් ආයෙ මුල ඉඳන් ගන්නත් බෑනේ. දැන් ඉතින් ඔයගලන්ට මෙහෙම තමයි බලන්න වෙන්නේ. නෑ ඉදිරියට තව තියෙනවා වීඩියෝ. මෙන්න චූටි දුවට ලොකු බඩගින්නක් ඇවිල්ලා. අපි ඉතින් පාන් වලට පෝල් පැණි දාලා කෑවා. රසම රසයි. ඔයගොල්ලොත් කාලා බලන්නකෝ. හැමදාම එක විදිහකට කන්න බෑනේ. අපි බුද්ධාගමේ තමයි. අපේ අදහන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ තමයි. ඒ වුණාට අපි පොඩි දරුවන්ට උනත් උගන්වන්න ඕනේ හැම ආගමකටම ගරු කරන විදිහට. මෙන්න දැන් සරසගත්තා. මමත් පොඩි ඩෙකොරේෂන් ටිකක් දැම්මා. අන්න මෙයාට දැන් ඉඳගෙන ෆොටෝ එකක් ගහන්න ඕනිකෝ එතන ඉඳගෙන. මට හිතෙන විදිහට ඒ අපි හදපු නත්තල් ගහේ එළියක් එන්නේ නැහැ. ඒ නිසා අපි කඩෙන් තව සරසිල්ලක් ගෙනල්ලා තව ටිකක් ලස්සනට සරසගත්තා. දැන් ලස්සනයි නේද අපේ නත්තල් ගහ? උඩුවට හරි සතුටුයි. මගෙන් ඇහුවා අම්මේ උදේ නැගිටිනකොට නත්තල් සී ඇවිල්ලා මට තෑගි ගෙනත් තියයි නේද කියලා. කිව්වා හොඳ ළමෙක් වගේ පන්ති වැඩ ඉස්කෝලේ වැඩ දෙන ඒවා අම්මා තාත්තා කියන දේ අහලා හිටියොත් ඔයාට ගොඩක් තෑගි ගෙනත් දෙයි කියලා. Jingle bell jingle all the way. නන්ද කරන්න එපා. චූටි දුව නිදි. මම බලෙන් තමයි නිදි කෙරෙව්වේ. මොකද කියනවා නම් තව ටිකකින් සැන්ටා එන්නයි යන්නේ. අපි හොර වැඩක් කරන්නයි හදන්නේ. ඔගොල්ලොත් බලන් ඉන්නකෝ අපි කරන වැඩේ මොකද්ද කියලා.
මොනවා මෙන්න සැන්ට ඇවිල්ලා නත්තල් ගහ වටේට චොක්ලට් ටොෆී එක එක වර්ගයේ චොක්ලට් බෝල කොණ්ඩ කටු කොණ්ඩ බෝල් ගොඩාක් වර්ග ඉල්ලලා ගිහින් තියෙනවා. ඉන්න බලන්නකෝ සැන්ට හැබැයි නූටි වැඩක් කරලා තියෙනවා. මගේ ස්ටේප්ලර් කටු ටිකයි 60 කටු ටිකයි හොරෙන් අරන් තියෙනවා. කමන්නේ ඉතින් චූටි දරුවෝ සතුටු කරන්නනේ අරන් තියෙන්නේ. චූටි දරුවන්ගේ සතුට තමයි අම්මගේ තාත්තගේ සතුට කියන්නේ. ලස්සනයි නේද අපේ නත්තල් ගහ? මේ වීඩියෝ එක බලනකොට සැන්ටා ඉන්නව පැත්තකින් හොරෙන් බලාගෙන. ඒක තමයි එල්ලලා දෙන්නේ ගෙනල්ලා සැන්ටා මට ගෙනත් දුන්නා. අරේනේ. අන්න සැන්ටා දැක්කද? ඉන්නේ සැන්ටා තමයි. දැන් උදේ වෙලා චූටි දුව නැගිටින්නයි හදන්නේ. මම හිතුවේ ඇත්තට මට නැගිටියි කියලා. මම ඉස්සෙවත්තට පොඩ්ඩක් ගිහින් එනකොට මෙයා නැගිටලා ලයිට් එකක් දාලා අම්මේ එන්න ඉක්මනට නත්තල් සී ඇවිල්ලා තෑගි ඉල්ලලා ගිහිල්ලා කිව්වා. ඉතින් හදිසිය දුවගෙන ආවා. ඇත්තනේ නත්තල් තෑගි ඉල්ලලා ගිහිල්ලානේ. මේ බලන්නකෝ ඒ සන්තෝෂෙ වැඩිකමට එයා නැගිටලා ඇඳත් අස් කරලා එකත් කැට ගහනවා. කවුද ඇවිත් වෙනද මෙච්චර පාන්දරින් නැගිටින්නේ නැහැ. කවුද ඇවිල්ලා ඉන්නේ? ඊයේ නිින්ද ගියාද දන්නේ නැහැ මේ නත්තල් සැකේ. කෝ එයා දැනගත්තේ කොහොමද ඇවිල්ලා කියලා? කෝ? ඌනේ ඇත්තටම ඇවිල්ලානේ. ඇවිල්ලා බලන්න. වටේටම බලන්න මොනවද තියෙන්නේ කියලා. වටෙන් ගිහලා බලන්න කරකවන්න එපා. ඔය අන්න කරකවන්න එපා. මං කොහොමද කරකවන්න එපා කියලා? වා. මං කිව්වේ හොඳ ළමෙක් වගේ හිටියොත් නත්තල් සීයා එනවා කියලා. පෙරලෙනින් තමයි මං කිව්වේ අල්ලන්න එපා කියලා. නත්තල් සීයා ඔයා නිදාගත්තට පස්සේ හොරෙන්ම ඇවිල්ලා ගිහිල්ලා. හෝ කියලා හුන් නැද්ද? නෑ? නැති වෙන්න බෑ. ඔයාට ගොඩක් සතුටුයිද? උඩි දුවන තාත්තා නිකන් ඉඳලා මින් තොප්පියක් දාගෙන නටාගෙන ගියා. ඒ විදිහට ගොඩක් සන්තෝෂයි යාට. ඒ වගේම තමයි මේ ගහ වටේ ඉතිපිටි ඔපි චොක්ලට් ටික දවස් දෙකකට අතුරුදන් කළා. ඒ වගේම නැවත ලස්සන බොබ්බේකින් හමුවෙමු. ඒ වගේම කියන්න ඕනේ ලබන්නා 2026 වසර හැමෝටම ලෝකවාසීන්ටම ඉරියෙන් පරියෙන් ඉදිරින සුබ නව වසරක් වේවා. ඒ වගේම ලබන්නා වුණත් සුබම සුබ නත්තලක් වේවා.